දෙවෙනි පිරිස. දැන් දෙවෙනි පිරිස දැනගෙනත් ආවනේ. මැරෙනවයි කියලා දැනගෙන නිවාප කියන තෘණ විශේෂය බුදින්නට අනුභව කරන්නට ආවා. දැන් අපි දන්නවා සබ්බාසව සූත්‍රයේදී කාමාසව ඒ වගේම දිඨාසව භවාසව අවිජ්ජාසව කියන මේ ආශ්‍රව ධර්මයන් ප්‍රහීන කරනකොට ප්‍රහීන කළ යුතු ක්‍රමවේදයන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දස්සනා සංවරා අධිවාසනා පරිවර්ජනා විනෝදනා භාවනා ආදී ආකාරයට. අධිවාසනා කියලා කියන්නේ ඉවසීමෙන් මේ ආශ්‍රව ධර්ම ප්‍රහීන කරන්නට ඕන. මේ මුවන්ට ඉවසීම තිබ්බනම් ජීවිතයෙන් බේරෙන්න තිබ්බා. මේ මුවන්ගේ කතාවක් නෙවෙයි මේ කියන්නේ. මේ අපේ කතාවක් කියන්නේ. මේ සංසාරේ අතරමං වෙන්නේ නැතුව, මැරි උපදින්න නැතුව, සතර මහා අපාය උපදින්න නැතිව සුගතියක උපදින්න, සසර කෙටි කරගන්න මේ ගෞතම බුදුහාමුදුරන්ගේ මේ ශාසනයේදීම සෝවාන් මාර්ගය ඵලය අවබෝධ කරගන්න වෙහෙසෙන්න මහන්සි වෙන්න කියලා මේ සඳහන් කරන්නේ. එතකොට දෙවෙනි මුවරංචුව ඉවසීම තිබුණ අධිවාසනා කියන ගුණය තිබුණා නම් Tamanට ජීවිතයෙන් ආරක්ෂා කරගන්න තිබ්බා. ජීවිතය ආරක්ෂා කරගන්න තිබ්බා. ඒ වගේ පරිවර්ජනා කියලා කියන්නේ දුරු කරන්න ඕන. ඉවතලන්න ඕන. දැන් පංචේන්ද්‍රයන්ට පංච අරමුණු ගෝචර වුණාට අපි එහි දාර්ශනික පසුබිම ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. මෙහි ස්ථීර සදාකාලික දෙයක් මෙහි ඇත්තේ නැහැ. මේවා නිර්මාණය වෙලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගේ කියන මේ අනිත්‍යානුස්සතියට අනුව අනිත්‍ය දර්ශනයට අනුව ඒවා ගැන කල්පනා කළා නම් පරිවර්ජනා කියලා කියන්නේ ඒක දුරු කළා නම් අපිට මෙලව ජය ගැනීමක් තියෙනවා. සුගතියේ ඉපදීමට හැකියාවක් තිබෙනවා. සසර කෙටි කර ගැනීමට හැකියාවක් තිබෙනවා. නමුත් අපි එසේ වන්නේ නැහැනේ. අපි ඇලෙන්නමයි හදන්නේ. නේ? ඇස් දෙකෙන් කොයිතරම් රූප දැක්කත් දුටුවත් සායහීමකට පත්වන්නේ නැහැ. මේ කන් දෙකට කොයිතරම් ශබ්ද ඇහුණත් සායහීමකට පත් වෙන්නේ නැහැ. ඉතින් ඒවයින් මිදෙන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ යම් ශ්‍රමණයෝ යම් පිරිස් අත්කිලමතාන යෝගය අනුගමනය කළා. ශරීරයට අධික ලෙස දුක් දීම. මේ දෙවෙනි මුවරංචුවෙන් නියෝජනය කරන්නේ අර්ථවත් කරන්නේ අන්නේ සංකල්පය.